ඔගොල්ලෝ මේක එකතු වෙලා ඉන්නේ රජයේ තරඟ විභාග සඳහා අවශ්‍ය වෙන IQ පේපර් එකට අදාළ දුර කාල වේගය කියන මාතෘකාව යටතේ කරන දෙවෙනි වීඩියෝ එකත් එක්ක අපේ පළවෙනි වීඩියෝ එක බලලා නැත්නම් ඒකත් දැම්ම බලලා ඉන්න. හරියනම් අපි දෙවෙනි කොටස පටන් ගමු. එතකොට පළවෙනි ප්‍රශ්නේ විදිහට කියලා තියෙනවා මීටර් 250ක් දිග දුම්රියක් පැයට කිලෝමීටර් 90ක වේගයෙන් ගමන් කරයි. එය මාර්ගය අසල ඇති සංඥා කණුවක් පසු ගන්න තප්පර කීයක් ගනීද? දැන් මෙතෙන්ද කියන්න ඕනේ සංඥා කණුවක් කියන්නේ තාම පොඩි පළලක් තියෙනවා කියලා. දුම්රියට සාපේක්ෂව නොසැලකිය හැකි පළල. සංඥා කණුවක් වෙන්න පුළුවන්, මනුස්සයෙක් වෙන්න පුළුවන්. ඒ වගේ එතකොට ඒ උපකල්පනය අපි කරනවා. දැන් මේ කියන කණුව මේක දුම්රිය කියලා කියන්නේ. දුම්රිය දැන් මෙතන තියෙනවා. හරිද? මේකේ දිග අපිට කියනවා දුම්රිය මීටර් 250 දිගයි කියලා. පැයට කිලෝමීටර් 90ක වේගයෙන් කියනවා. මේක පහු කරන කොච්චර කාලයක් යනවද කියලා. මේක පහු කරනවා කියන්නේ මෙයා මෙතනින් පටන් ගත්තාම මීටර 1ක් 2 3 4 5 6 7 8 ඔහොම විදිහට මේ මීටර් 250ම කණුව පාස් කරලා යන්න ඕනේ. එතකොට තමයි පාස් කරා කියන්නේ. එතකොට පැයට කිලෝමීටර් 90ක වේගය යනවා. එතකොට අපිට ස්පීඩ් එක දන්නවා පැයට කිලෝමීටර් 90යි. කාලය දන්නේ නැහැ. කාලය අහනවා මොකද්ද කියලා. අනිත් දත්තේ තමයි අපි මේකේ ඩිස්ටන්ස් එක දන්නවා. මීටර් මේ කෝච්චිය දිග වෙන මීටර් 250 තමයි යන්න ඕනේ. ඒ ප්‍රශ්නේ. මෙතන තියෙන්නේ පැයට කිලෝමීටර් වලින් දුර තියෙන මීටර වලින් ඒකක පරිවර්තනයක් කරන්න වෙනවා. පැයට කිලෝමීටර් 90 තප්පරයට මීටර ගන්න නම් මේක 5 බෙදීම 18න් ගුණ වෙන්න ඕනේ. ඒතකොට 18 1යි 18 5යි 5 4 5 25යි තප්පරයට මීටර වේගය. ඊට පස්සේ අපිට අර සමීකරණයට දාන්න පුළුවන්. අපෙන් අහන්නේ t ඒ කියන්නේ d බෙදීම s. 250 බෙදීම s සමාන 25යි 25යි 10යි. තප්පර 10යි. තප්පර 10යි කණුව බහුව. ඊළඟ ප්‍රශ්නේ කියනවා පැයට කිලෝමීටර් 72ක වේගෙන් ධාවනය වන දුම්රිය මාර්ගයේ අසල සිටගෙන සිටින මිනිසෙකු සම්පූර්ණයෙන්ම පසු කර යාමට තප්පර 15ක් ගනී. දුම්රියේ දිග කීයද? හරි. ඒකෙම අනිත් පැත්ත අපිට වෙලාවයි වේගය දීලා දිග අහනවා. මෙතෙන්ට එන්න ඕනෙත් d කියන්නේ මොකද්ද කියලා. එතකොට d සමානයි s වතාවක් t නේ. එතකොට s ස්පීඩ් එක දීලා තියෙනවා 60 කිලෝමීටර් 72යි. කාලය දීලා තියෙනවා තප්පර 15යි. එතකොට මේක මම පැයට කිලෝමීටර් තප්පරයට මීටර ගන්න 18න් 5න් ගුණ කරනවා. තප්පර 15 එහෙමම තියෙනවා. මේ මිශ්‍රණය එකයි 18න් 1යි 18න් 4යි 4 වරේ 5 20යි 20 වාරයක් 15 300යි නේ මීටර 300 දිගයි. දැන් අපිට එනවා පරතරයක් ඇති වස්තුවක්. පරතරයක් ඇති වස්තුවක් ගන්නකොට දැන් මෙතන දුම්රිය වේදිකාවක් වගේ දෙයක් කියමු. මේක තියෙනවා මීටර 20ක් විතර. ඊට පස්සේ දුම්රිය දිගක් තියෙනවා කියමු අපි මීටර 100ක් විතර. හරිද? මේක දුම්රිය නම් මෙහෙම තියෙනවා. ඉස්සලාම දැන් මෙතන පාස් කරන්න ඕනේ මේ අක්ෂය නෙවෙයි. මේ අක්ෂය. මෙතනනි පාස් කරා වෙන්නේ. මොකද මෙතෙන් ඉඳන් මෙතෙන්ට යනකම් වේදිකාව. මේ දුර වේදිකාව. ඉස්සලාම අපි කෝච්චිය සැලකුවොත් කෝච්චිය මෙහෙම ඇවිල්ලා මේක 100ක් දිගයි 1 2 3 4 ඔහොම මේ මෙතනින් ගියාට පස්සේ මේ ලක්ෂ්‍ය මීටර 100ක් පහු ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ එතනින් එහාට මේ දුර ඒ දුරත් පහු ගන්න ඕනේ. ඒ දුර මීටර 20යි. එතකොට මුළු දුර වෙනවා මීටර 120ක්. පහු කරන කාලය කිව්වොත් ඔය 120ම යන කාලය තමයි. t වෙන්න ඕනේ ඒ කාලේ. මීටර් 300ක් දිග ඇති දුම්රියක් පැයට කිලෝමීටර් 54ක වේගයෙන් ගමන් කරයි. ඒ මීටර් 240ක් දිග ඇති දුම්රිය වේදිකාවක් සම්පූර්ණයෙන්ම පසු කර යාමට ගත වන කාලය තප්පර කීයද? දුම්රිය දිග දීලා තියෙනවා මීටර් 300ක්. වේදිකාවේ දිග දීලා තියෙනවා මීටර් 240ක්. ඔක සම්පූර්ණයෙන්ම පසු ගන්න කියන්නේ අර මේ අක්ෂයම පහු ගන්න ඕනේ. මේ අක්ෂය විතර පාස් කරන්න බෑ.
මෙතනින්ම එළියට යන්න ඕනේ. එතකොට වේගය දීලා තියෙනවා අපිට පැයට කිලෝමීටර් 54යි කියලා. කාලය අහන්නේ t සමානයි d බෙදීම s d එනවා. එතකොට 300 ධන 240යි කියලා. ඒ කියන්නේ 540යි. ස්පීඩ් එක එනවා 54යි. හැබැයි මොනවද? පැයට කිලෝමීටර්. පැයට කිලෝමීටර් මීටර් තප්පරයට මීටර් ගන්න 5 බෙදීම 18න් ගුණ කරනවා. මෙතන 54යි, මෙතන 54න් 10යි. 5න් 1යි, 5න් 2යි. 18 උඩට ගියාම 18යි 18යි 36යි. කියලනවා තප්පර. තප්පර 36න් කොච්චිය මේ අක්ෂය පහු කරලා යනවා. මීටර් 400ක් දිගති දුම්රියක් පැයට කිලෝමීටර් 108ක වේගයෙන් ධාවනය වේ. ඒ විශාල පාලනයක් සම්පූර්ණයෙන්ම පසු කර යාමට තප්පර 25ක කාලයක් යයි නම් එම පාලමේ දිග මීටර වලින් කීයද කියලා කියනවා. හරි. එතකොට කෝච්චිය මෙහෙම තියෙනවා. මේක මීටර් 400ක් දිගයි. හරි. ඊට පස්සේ මෙතනින් මෙහෙම පාලමක් තියෙනවා කියනවා. මේක දුර අපි හිතමු x කියලා. පැයට කිලෝමීටර් 108ක වේගයෙන් යනවා. මේ x කියන දුර තමයි අහන්නේ. මේක තප්පර 25ක් යනවා කියනවා. මේ මෙතනින් එළියට යනවා. මෙතෙන් මේ කාලය යනවා t වෙනවා 25යි තප්පර. හරිද? අර සමීකරණයම තමයි. ඩිස්ටන්ස් එක එන්නේ එතකොට 400 ධන x d සමානයි st. හරි. 400 ධන x තමයි ඩිස්ටන්ස් එක වෙන්නේ. ස්පීඩ් එක තියෙනවා 108යි පැයට කිලෝමීටර්. ඕක තප්පරයට මීටර ගන්න මම 5න් බෙදීම 18න් ගුණ කරනවා. තප්පරයට මීටර. කාලය දීලා තියෙනවා තප්පර 25ක් කියලා. 18න් 1යි 18න් 6යි. 6 වාරයක් 30යි 30 25ක් 550යි. x සමානයි මේ 400 මේ අවත්තට ගියාම ඍණ 400ක් වෙනවා. x සමානයි 350 මීටර කියලා එන උත්තරය. ඊළඟ ප්‍රශ්නේ කියනවා මෙහෙම. දුම්රියක් මාර්ගය අසල ඇති විදුලි කණුවක් තප්පර 10කදීද මීටර් 300ක් දිගට දුම්රිය වේදිකාවක් තප්පර 25කදීද සම්පූර්ණයෙන්ම පසු කරයි නම් පළවෙනි ප්‍රශ්නය දුම්රියේ වේගය පැයට කිලෝමීටර වලින් කීයද කියලා. දෙවෙනි ප්‍රශ්නය දුම්රියේ දිග මීටර වලින් කීයද කියලා. හරි. එතකොට මෙතන අවස්ථා දෙකක් කියලා තියෙනවා. එකක් තමයි කණුවක් පහු කරන එක. අනිත් එක තමයි වේදිකාව පහු කරන එක. ඒකෙම ඉස්සෙල්ලාම පළවෙනි අවස්ථාව සලකන්න කණුවක් පහු කරන අවස්ථාව. එතකොට කණුව පහු කරන්න තප්පර 10ක් යනවා කියලා කියනවා. d සමාන st කියන සමීකරණයෙන් මම පාවිච්චි කරනවා අවස්ථා දෙකටම. එතකොට එතනදී දුම්රිය දිග අපි දන්නේ ඒක d කියලාම ගමු. ඒක අපි s කියලා ගමු. මෙතන කාලය එනවා තප්පර 10ක් කියලා. හරි. ඕක මම පළවෙනි සමීකරණය විදිහට ගන්නවා. ඊට පස්සේ දෙවෙනි සමීකරණයේදී වේදිකාවේ දිගයි දුම්රිය දිගයි දෙකම එකතු වෙන්න ඕනේ. එතකොට 300 ධන d කියලා එන්න ඕන. s අපි තාම දන්නේ නැහැ. මේකට තප්පර 25ක් යනවා. හරි. මම ගන්නම් 2 කියලා. හරිද? ඊට පස්සේ දෙවෙනි සමීකරණය පළවෙනි එකෙන් බෙදෙනවා. එතකොට s ට s කැපිලා යනවා. හරි. ඔන්න මම ලියන්න. s වතාවක් 25නේ. s වතාවක් 10. එතන d ධන 300. එතන බෙදීම d. කොහොමද තියෙන්නේ? එතකොට s ට s කැපිලා ගියා. 5 වාරයක් 2යි 5 වාරයක් 5යි. හරි. හරස් ගුණිතය දානවා 5යි d. එතනින් දෙවතාවක් d ධන 600 කියලා එනවා. එතකොට 3යි d සමානයි 600යි. මේ 2යි d මෙහාට ගියාම ඍණ වෙනවා. එතකොට 3යි d එනවා. 3යි d 600 දැන් d සමානයි 200යි මීටර. d කියන්නේ මේ දුම්රියේ දිග. ඊට පස්සේ තව ප්‍රශ්නයක් අහනවා දුම්රියේ වේගය පැයට කිලෝමීටර කීයද කියලා. එතකොට මේ d ට ආපු උත්තරේ අපි මේ මොකක් හරි සමීකරණයකට දාමු. පළවෙනි එකට දාමු. මේකට. ඊට දාපුවා. එතකොට මෙතන d වෙනුවට 200යි.
S අපි දන්නේ 10යි. එතකොට S වෙන්න ඕනේ 10යි ඔකේපල ගියා. S වෙන්න ඕන ස්පීඩ් එක එන්න ඕනේ තප්පරයට මීටර් 20යි. හරි ඊළඟට තියෙන්නේ සාපේක්ෂ ප්‍රවේගය කියන කොටස සහ ඒ ආශ්‍රයෙන් තියෙන ගැටලු විසඳන්න. මේකෙදී මොකක් හරි වස්තු දෙකක් තියෙනවා. මේ දෙක ඈත් වෙනවා. විරුද්ධ දිශාවලට යනවා. එහෙමනම් වෙන්නේ අපි මේක ප්‍රවේගය v1 කියමු, මේක v2 කියමු. එහෙම වුණොත් වෙන්නේ v1ට v2 එකතු වෙන එක. ඒ වගේම මේ වස්තු දෙක එකිනෙක ලං වෙනවා නම් v1කින් සහ v2කින් එතකොටත් මේ දෙක v1 දන v2 මේ දෙක එකිනෙක එකතු වෙනවා. ඊට පස්සේ දෙකම එකම පැත්තට යනවා. v2 v1. එතකොට වැඩියකින් අඩු එක අඩු කරනවා. v2 වැඩි නම් අපි හිතුව v2 වැඩි කියලා. එතකොට v2කින් v1 අඩු කරනවා. එතකොට එනවා මේ පැත්තට තියෙන ප්‍රවේගය. හරිද? ඒ වගේම එහෙම වම් පැත්තට ගත්තත් ඒත් එච්චර තමයි. වැඩි වේගයෙන් අඩු වේගය අඩු ගන්න තියෙනවා. එකම දිශාවකට යනවා නම් වේග දෙකේ අන්ත වැඩියකින් අඩු එක අඩු කරා. එහෙම නැත්නම් විරුද්ධ දිශාවලට යනවා නම් එකිනෙක ලං වෙනවා නම් හෝ එකිනෙක ඈත් වෙනවා නම් වේග දෙක එකතු කරා. එකම දිශාවට යනවා නම් වැඩි වේගෙන් අඩු වේගය අඩු කරා. වැඩි v1 වෙන්න පුළුවන් v2 වෙන්න පුළුවන් අපි දන්නේ. හරිද? එතකොට මේකෙන් ගානකට යම් බලන්න. A සහ B නගර දෙක අතර දුර කිලෝමීටර් 300කි. මෝටර් රථයක් A නගරයේ සිට පැයට කිලෝමීටර් 40ක වේගයෙන්ුත් තවත් මෝටර් රථයක් B නගරයේ සිට පැයට කිලෝමීටර් 60ක වේගයෙන්ුත් එකම වේලාවකදී එකිනෙකා දෙසට ගමන් ආරම්භ කරයි. ඔවුන් එකිනෙකා හමුවන්නේ පැය කීයකට පසුවද? හරි. මෙතන තියෙනවා A නගරය. මෙතන තියෙනවා B නගරය. මේ දෙක අතර දුර තියෙනවා කිලෝමීටර් 300යි කියලා. මේ දෙන්න එකිනෙකා දෙසට ගමන් කරනවා කියනවා. A 40ක වේගිනුත් B 60ක වේගයකිනුත්. මෙයා 60යි km ඍණ එකකින් මෙයා 40යි km ඍණ එකකින්. එතකොට මෙතනදී වෙන්නේ දෙනාම එකිනෙක හා ලංවීමක් නිසා දෙන්නගේ වේග දෙක එකතු වෙන්න ඕනේ. එතකොට සාපේක්ෂ වේගය එනවා පැයට කිලෝමීටර් 100ක්. හරිද? ඒ කියන්නේ 40යි 60යි එකතු වෙනවා. මේ කියන්නේ පැයකට කිලෝමීටර් 100ක් ලං වෙනවා. ඒ කියන්නේ වෙන්නේ B 60ක් එනවා පැයකට, A 40ක් එනවා පැයකට. එතකොට දෙන්නම එකතු වුණාම පැයකට 100කින් ලං වෙනවා. එතකොට දෙන්නගේ පරතරය තියෙන කිලෝමීටර් 300යි. පැයකට 100ක් එකතු වෙනවා නම් පැය 3ක් යනකොට මේ දෙන්න හම්බ වෙන්න ඕනේ. දුර සමානයි වේගය වතාවක් කාලය. දුර 300යි. වේගය 100යි. සම්ප්‍රයුක්තය ගන්න ඕනි. කාලය අපි දන්නේ 101යි 103යි කාලය පැය 3යි කියලා එනවා. පැය 3. ඊළඟට තව ගණනකට යන්න. එකම දුම්රිය ස්ථානයක සිට සමාන්තර මාර්ග දෙකක දුම්රිය දෙකක් එකම වේලාවකදී එකම දිශාවකට ගමන් කිරීම ආරම්භ කරයි. පළමු දුම්රිය වේගය පැයට කිලෝමීටර් 70ක් වන අතර දෙවන දුම්රිය වේගය පැයට කිලෝමීටර් 50ක් වේ. පැය 4කට පස්සේ මෙම දුම්රියන් දෙක අතර පරතරය කිලෝමීටර් වලින් කීයද? මේකෙදි කියන්නේ සමාන්තර මෙහිම රේල් පාරවල් දෙකක් තියෙනවා. මේකෙන් කෝච්චි දෙකක් යනවා. මේක A කියමු, මේක B කියමු. පළවෙනි එකේ වේගය දීලා තියෙනවා පැයට කිලෝමීටර් 70යි. දෙවෙනි එකේ වේගය දීලා තියෙනවා පැයට කිලෝමීටර් 50යි. මේ විදිහට පැය 4ක් ගමන් කරනවලු. දෙන්නම පැය 4ක් ගිහිල්ලා ඊට පස්සේ දෙන්න අතර පරතරය කීයද කියලා අහනවා. එතකොට පළවෙනි එක්කෙනාට අපි S = UT එහෙම නැත්නම්
D සමානයි ST පැය 4කට පස්සේ මේක දැම්මොත් අපි හිතෙනවා මෙයා ගිහින් තියෙන දුර ඩිස්ටන්ස් එක එනවා 70 වතාවක් පැය 4යි 280ක් කිලෝමීටර වලින් මේක එනවා මේක ඩිස්ටන්ස් එක එනවා පැයට කිලෝමීටර් 50යි වේගෙ පැය 4ක් යනවා මෙයා ගිහපු දුර එනවා 200ක් කිලෝමීටර කියලා. හරිද? එතකොට 280න් 200ක් ගියාම උත්තරේ 80යි. ඔහොම නැත්නම් මේක කෙලින්ම ගන්න පුළුවන් අපේ සාපේක්ෂ ප්‍රවේගයේ සිද්ධාන්ත පාවිච්චි කරලා. එතකොට දෙන්නම එකම පැත්තට යන්නේ. ඒ හින්දා වැඩි කෙනාගේ අඩු කෙනා අඩු කරා 70න් 50 අඩු කරා. මේක තමයි සංප්‍රයුක්ත වේගය. එතකොට ඩිස්ටන්ස් එක වෙන්න ඕන මේ වතාවක් 4. 20 වතාවක් 4 80 කියලා ඒත් යාර උත්තරෙම එනවා. හරි ඊළඟ ආකාරය තමයි මේක එන්න පුළුවන්. අපි ඔක්කොම දැන් කතා කරපු ප්‍රශ්න දෙකම කරේ එකම වෙලාවකදී දුම්රිය දෙකම පිටත් වෙනවා එක්කෝ එකට ලං වෙනවා එහෙම නැත්නම් ඈත් වෙනවා එහෙම නැත්නම් එකම දිශාවකට යනවා. ඊට පස්සේ අපිට මෙතන මේ ටයිම් ඩිෆරන්ස් එකක් දෙන්න පුළුවන්. කාලාන්තරයක් දීලා දෙවෙනි චරිතය පටන් ගන්න අවස්ථාව. උදාහරණ ගන්නකට සොරෙකු උදෑසන 10ට මෝටර රථයක් පැහැරගෙන පැයට කිලෝමීටර් 60ක වේගයෙන් පලා යයි. උදෑසන 11ට එම ස්ථානයෙන්ම පොලිසිය පැයට කිලෝමීටර් 80ක වේගයෙන් ඔහුව ලුහු බැඳීම ආරම්භ කරයි. පොලිසියට සොරාව අල්ලා ගැනීමට හැකිවන්නේ කුමන වේලාවටද? මේකෙදි හොරයි පොලිසියයි යන වෙලාවන් දෙකක්. එතකොට ඉස්සලාම් හොරා උදේ 10ට බයික් එක පැහැරගෙන යනවා පැයට කිලෝමීටර් 60ක වේගයෙන්. ඊට පස්සේ පොලිසිය ආවලු බඳිනවා පැයට කිලෝමීටර් 80ක වේගයෙන් හැබැයි 11ට පැයකට පස්සේ. හරිද? හොරාව අල්ලගන්න පුළුවන් වෙන්නේ කීයටද කියලා අහන්නේ. එතකොට දැන් පැහැදිලි වෙන්න ඕනි හොරාව අල්ලගන්න නම් හොරා මේ වගේ දුරක ගිහින් තියෙන්න ඕනේ. පොලිසියත් ඒ දුරම ගිහින් තියෙන්න ඕනේ. එතකොට මේ දෙන්න හම්බ වෙන්නේ. එතකොට මේ වෙලාවේදී වෙලාව කීයද කියලා තමයි අහන්නේ. එතකොට අපි මේ සමීකරණ මෙයාට දැම්මොත් මේ සමීකරණේ මෙයාට දැම්මොත් මේ 1 කියමු මේක 1 කියමු මේක 2 මේක 2. නමුත් ඩිස්ටන්ස් එක සමානයි දෙන්නගේ. S1 T1 සමානයි S2 T2 එන්න ඕනි. හැබැයි අපි දන්නවා හොරා යන්නේ පැයක් කලින්. එහෙමනම් මේ T2 කියන කාලයට වඩා මේ කාලයට වඩා පැයක් පොලිසියට අඩුවෙන් යන්නේ. මොකද පැයක් පහුවෙලා පොලිසිය හොරාව ලුහු බැඳීම ආරම්භ ගන්න. එතකොට හොරාට වඩා වේගෙන් පොලිසිය යනවා. එතකොට පොලිසිය කාලේ හොරාට ගියපු කාලයට වඩා පැයක් අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ කාලේ අපි කිව්වොත් පැය 10යි කියලා පොලිසියට ගිහින් තියෙන පැය 9යි. අපි හිතමු මෙතනදී වෙලාව දවල් 12යි කියලා මේ දෙන්න එකට හම්බෙන්නේ දවල් 12ට නම් හොරා ගිහින් තියෙනවා පැය දෙකක්. පොලිසිය ගිහින් තියෙන එක පැයයි. මොකද 11ටනේ ගමන පටන් ගත්තේ. එතකොට මේ වෙලාව අපි T කිව්වොත් මේ 12 කියන වෙලාව T කිව්වොත් අපි මේක T කියලා කිව්වොත් ඊට වඩා පැයක් අඩුයි. එතකොට මේක T ඍණ 1 වෙන්න ඕනේ. හරි? සමීකරණේ දාලා බලමු S1 T1 සමානයි S2 වතාවක් මේකම අපිට ගන්න බලන්න T1 ඍණ 1යි කියලා. දැන් මෙතන මේ T1 කියලා ඉන්නේ මෙතනදී වෙලාව නෙවෙයි. හරි? මෙතනදී වෙලාව නෙවෙයි T1 කියලා කියන්නේ හොරාට මේ මෙතන ඉඳන් මෙතෙන්ට යන්න ගියපු කාලය. හරි? ඒතර පොලිසියට ගියපු කාලේ ඊට වඩා පැයක් අඩුයි. අපි දන්නවා හොරාගේ ස්පීඩ් එක 60යි. කාලේ T1 කියමු. කාලේ දන්නේ. පොලිසි ස්පීඩ් එක 80යි. කාලේ T1 ඍණ 1යි. වරහන් සුළු කරොත් 80යි T1 ඍණ 80 60යි T1. 60 මේ පැත්තට ගියා 80 මෙහාට ආවා.
80 සමානයි 20යි T1. හරිද? 21යි 24. එතකොට T1ට අපිට එනවා පැය 4යි කියලා. හරි? පැය 4ක් කියන්නේ හොරාට මෙතෙන් යන්න ගිහපු කාලය කියන්නේ. මෙතන ඉඳන් පැය 4ක් 10 ඉඳන් පැය 4ක් දවල් 2යි. 2 pm වලට තමයි මේ හොරයි පොලිසියයි හම්බ වෙන්නේ. හරි? එතකොට පොලිසියට ගිහපු කාලය කොච්චරද කියලා අහුවොත් T1 ඍණ 1යි කියන්නේ පැය 3යි. හරි? 11 ඉඳන් පැය 3යි. එහෙම. ඊළඟට තව ගානකට යමු. P සහ Q නගර දෙක අතර දුර කිලෝමීටර් 280කි. උදෑසන 6ට බස් රථයක් P නගරයේ සිට පැයට කිලෝමීටර් 40ක වේගයෙන් Q නගරය බලා පිටත් වේ. උදෑසන 7ට තවත් බස් රථයක් Q නගරයේ සිට පැයට කිලෝමීටර් 80ක වේගයෙන් P නගරය බලා පිටත් වේ. හරිද? ඔවුන් එකිනෙක හමු වෙන්නේ කීයටද කියලා අහනවා. මේකත් අර වගේම තමයි. අපි ගත්තේ ඉස්සෙල්ලා ගත්තේ හොරා පොලිස් කේසේදී ගත්තේ දෙන්නම එකම පැත්තට යනවා. මේකෙදි දෙන්න එකට ලං වෙනවා. P නගරයෙන් බස් එක 6ට පිටත් වෙනවා. Q නගරයෙන් බස් එක 7ට පිටත් වෙනවා. දෙන්න එකිනෙක මුණට මුණ හම්බෙන්නේ. මේ දෙන්න අතර දුර කියනවා 280යි කිලෝමීටර්ලු. P ගේ වේගය දීලා තියෙනවා 40යි පැයට කිලෝමීටර්. Q ගේ වේගය දීලා තියෙනවා 80යි පැයට කිලෝමීටර්. හරිද? සාපේක්ෂ ප්‍රවේගය ගත්තාම ලංවීමක් නිසා එකතු වෙනවා. සාපේක්ෂ ප්‍රවේගය ඇවිල්ලා එතකොට 120යි පැයට කිලෝමීටර්. හැබැයි 6 ඉඳන් 7 වෙනකම් වෙන්නේ P අනේක විතරයි. 7න් පස්සේ තමයි PQ දෙන්නම එකිනෙකාට ලංවීම සිද්ධ වෙන්නේ. ඒ හින්දා අපි මේක චලිත කොටස් දෙකකට කඩාගෙන කරන්න ඕන. P අනේක ඉස්සලම් 6 ඉඳන් 7 වෙනකම් කාල පරාසය තුල චලිතය ගත්තොත් P යනවා පැයට කිලෝමීටර් 40ක වේගෙන්. එතකොට ඩිස්ටන්ස් එක සමානයි 40 වතාවක් කාලය පැය 1යි. ස්පීඩ් එක වතාවක් ටයිම් එක. එතකොට කිලෝමීටර් 40ක් ලං වෙලා තියෙනවා. Q හෙලවිලාවත් නැතුව P Q දෙසට කිලෝමීටර් 40ක් කියලා තියෙනවා. ඒ හින්දා 40ක යනවා. තව යන්න තියෙන කිලෝමීටර් ඒ කියන්නේ 240යි. ඒ 240 දෙන්නම යනවා. එතකොට වේගය 120යි. D එතකොට ඩිස්ටන්ස් එක අපි දන්නවා තව යන්න තියෙන 240ක්. ස්පීඩ් එක අපි දන්නවා කිලෝමීටර් පැයට කිලෝමීටර් 120ක්. T තමයි අපෙන් අහන්නේ. එතකොට 120න් 1යි 120න් 2යි. කාලය පැය 2යි. පැය 2 කොයි වෙලේ ඉඳන්ද? පැය 2 7 ඉඳන්. හරි? 7 ඉඳන් පැය 2ක් කියන්නේ උදේ 9ට මේ දෙන්න එකට හම්බ වෙනවා. හරි. ඊළඟට තව මේ වගේ ගණක් කියනවා. A සහ B නගර දෙකක් අතර ඍජු ගුවන් දුර කිලෝමීටර් 800යි. හෙලිකොප්ටර් යානා දෙකක් මෙම නගර දෙකේ සිට එකිනෙකා දෙසට පිළිවෙලින් පැයට කිලෝමීටර් 200ක සහ පැයට කිලෝමීටර් 250ක වේගෙන් එකම වේලාවක ගමන් ආරම්භ කරයි. හරියටම පැය දෙකකට පස්සේ මේ යානා දෙක අතර ඇති දුර කිලෝමීටර් කීයද කියලා කියනවා. හරිද? මේක ඇනිමේෂන් එකක් මම ඕනනම් පෙන්නන්නම්. එතන AB නගර දෙකක් තියෙනවා. මේ දෙක අතර දුර කිලෝමීටර් 800යි කියලා කියනවා. මෙයා 200ක වේගෙන් එකම මේ දෙන්නම එකම වෙලාවකින් පටන් ගන්න. එතකොට මෙයාගේ වේගය 200යි මෙයාගේ වේගය 250යි. එතකොට අපිට පේනවා සාපේක්ෂ වේගය මේ දෙන්නගේ එකිනෙක ලංවීමක් නිසා සාපේක්ෂ වේගය පැයට කිලෝමීටර් 450ක් වෙනවා කියලා. හරිද? කියන්නේ පැයකට 450ක් මේ දෙන්න ලං වෙනවා. පැය දෙකකට පස්සේ දෙන්න අතර දුර කීයද දානවා. පැය දෙකකට පස්සේ මේ දෙන්න කිලෝමීටර් 900ක් ලං වෙලා තියෙනවා. පැය දෙකක් ගියාම A ගිහිල්ලා තියෙනවා කිලෝමීටර් 400ක්. පළවෙනි පැයදී පැයට කිලෝමීටර් 200යි. එතකොට 200යි පැය දෙකකදී 400ක් ගිහිල්ලා.
මෙයා මේ පැත්තෙන් ඇවිල්ලා තිනවා 250 250 500ක්. මෙයා මෙහෙන් 500ක් ඇවිල්ලා තිනවා. හරිද? දෙන්න අතර තියෙන දුර 800යි. එතකොට දෙක එකතු වුනහම 900ක් තියෙනවා. එතකොට වැඩිපුරත් කිලෝමීටර් එතකොට වැඩිපුර 100ක් තමයි ගෙහින් තියෙන්නේ. මේක එතකොට මේ හරි මේක මෙහෙන් තියෙනවා. හරිද? ඒක ඇනිමේෂන් එකක් පෙන්නන්නම්. මේ ස්ක්‍රීන් එකේ පේන විදිහට තමයි වෙන්නේ. අර විදිහට ඇවිල්ලා මේක ක්‍රොස් වෙලා කිලෝමීටර් 100ක පරතරයක් තියාගන්නවා. ඊළඟට මේ සාපේක්ෂ ප්‍රවේගයේ යටතේ ඉන්න පුළුවන් තව කොටසක් තමයි මේ මොකක් හරි ගඟක් වගේ ප්‍රවාහයක චලනය වන ප්‍රවාහයක් මත තියෙන වස්තුවක චලනය වීම. ඒකිනුත් අපි ප්‍රශ්නයක් බලමු. බෝට්ටුවක් යටිගම් බලා ගමන් කිරීමේදී එහි වේගය පැයට කිලෝමීටර් 24යි. එම බෝට්ටුව උඩුගම් බලාය ගමන් කිරීමේදී වේගය පැයට කිලෝමීටර් 16යි. නිශ්චල ජලයේ බෝට්ටුවේ වේගය සහ ජල ප්‍රවාහයේ වේගය වෙන වෙනම සොයන්න කියලා කියනවා. හරි. එතකොට යටිගම් බලා කියන්නේ වෝටර් කරන්ට් එකේ දිහාවට. වතුර ගලන දිශාවට. හරි. වතුර ගලන දිශාවට අපි කියමු මෙහෙම කියලා. එතකොට බෝට්ටුවක් මෙහෙම තියෙනවා. හරි. ජල ප්‍රවාහයේ වේගය තමයි අහන්නේ. වෝටර් කරන්ට් එකේ ස්පීඩ් එක කොච්චරද කියලා අහන්නේ. අපි ඒක v කියලා ගමු. වතුර v වේගෙන් පල්ලෙහාට එනවා. බෝට්ටුව මේ වතුර ගලන පැත්තටම යනවා නම් පැයට කිලෝමීටර් 24යි වේගය කියලා කියනවා. හරිද? උඩුගම් බලා යනවා නම් පැයට කිලෝමීටර් 16යි කියලා කියනවා. හරිද? නිශ්චල ජලයේ බෝට්ටුවේ වේගය සහ ජල ප්‍රවාහයේ වේගය වෙන වෙනම අහනවා. හරි මේකෙදී දැන් මේ 24 හැදිලා තියෙන්නේ ගඟේ වේගයයි බෝට්ටුවේ වේගයයි දෙකම එකතු වෙලා. හරි. මං කියන්නම් බෝට්ටුවේ වේගය VB කියමු. හරිද? ඒකට මෙතන මේ ගඟේ වේගය VW කියන. ওই දෙකම එකතු වුණොත් වේගය 24යි. උඩුගම් බලා යනකොට ගඟ ගලනවා මේ පැත්තට බෝට්ටුව යනවා මේ පැත්තට. එතකොට සාපේක්ෂ ප්‍රවේගය වෙන්නේ බෝට්ටුවේ වේගයෙන් අඩු වෙන්න ඕනි ජලයේ වේගය. එතකොට කියනවා 16යි කියලා. මේක මම පළවෙනි එක කියන්නම්, මේක මම දෙවෙනි එක කියන්නම්. එතකොට 1යි 2යි සමීකරණ දෙක එකතු කරොත් අපිට වෙනවා මේක VW කැපිලා යනවා. හරිද? එතකොට දෙකක් VB සමානයි 16 24 එකතු වුණාම 40යි. VB සමානයි 20යි kmh වෙන එක. මේ නිශ්චල ජලයේදී බෝට්ටුවේ වේගය. ඒ කියන්නේ ජලය නිසල නම් බෝට්ටුවේ වේගය. වෝටර් කරන්ට් එකක් නැත්තම් ජලයේ ස්පීඩ් එක බෝට්ටුවේ ස්පීඩ් එක තමයි මේක. ඊට පස්සේ අපිට මේ සමීකරණ දෙකකින් ඕන එකට දාලා වතුර ගලන වේගය හොයන්න පුළුවන්. එතකොට VB කියන්නේ 20යි, මේක 20යි. 24 වෙන්න නම් මේක 4ක් වෙන්න. මේකට දැම්මත් එච්චර තමයි. මේක 20යි. 4ක් අඩු වුණාම 16යි. VW සමානයි 4යි. kmh ඍණ 1. ඊට පස්සේ තව ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මෙහෙම. ශීඝ්‍රගාමී දුම්රියක් නතර නොකර ගමන් කරන විට එහි වේගය පැයට කිලෝමීටර් 80කි. එය දුම්රිය ස්ථාන කිහිපයක නතර කරමින් ගමන් කරන විට සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 60 දක්වා අඩු වේ. දුම්රිය පැයකට විනාඩි කීයක් වේදිකාවල නතර කර තිබේද? මේකෙදි කියනවා දුම්රියක් තියෙනවා. ඒක සාමාන්‍ය පැයට කිලෝමීටර් 80ක වේගයෙන් ඒකාකාර වේගයෙන් යනවා. ස්ටේෂන්ස් කීපයක නතර කරනවා. ඒ නතර කරන හින්දා පැයට කිලෝමීටර් 60 දක්වා ඇවරේජ් ස්පීඩ් එක අඩු වුණා කියලා කියනවා. එහෙනම් කොච්චර වෙලාවක්
වේදිකාවල නතර කරාද කියන එක තමයි අහන්නේ. පැයක් සැලකුවොත් මේ දුම්රිය යන්න ඕනේ කිලෝමීටර් 80ක දුරක්. පැයට කිලෝමීටර් 80යි වේගය කියන එකේ තේරුම ඒකනේ. පැයක් තුල කිලෝමීටර් 80ක් යනවා. නමුත් මේක අඩු වෙලා තියෙනවා පැයට කිලෝමීටර් 60 දක්වා. මෙයාට යන්න වෙලා තියෙන්නේ කිලෝමීටර් 60යි. මේ 20ක් කියන දුර යන්න බැරි වෙලා තියෙනවා. හරිද? මොකද දැන් සරලව හිතුවොත් මේ ඉතුරු 20 ගියා නම් මෙයා යන්න ඕනේ මොන වේගෙන්ද? මෙයා යන්න ඕනේ පැයට කිලෝමීටර් 80 කියන වේගයෙන්. නේද? ඒ තර්කේ අපි අර අපේ සමීකරණයට දානවා d සමානයි ස්පීඩ් එක වතාවක් ටයිම් එක කියන. එතකොට ඩිස්ටන්ස් එක අපි දන්නවා කිලෝමීටර් 20යි. ස්පීඩ් එක පැයට කිලෝමීටර් 80යි. අපිට එනවා කාලය කොච්චර වෙලා නතර කරගෙන හිටියද කියලා. එතකොට මේ බිඳුවෙන් මේ බිඳුව ගියා. දෙවතාවක් 4යි දෙවතාවක් 1යි. ඒ කියන්නේ t එනවා අපිට 4න් 1යි පැය. ඒ කියන්නේ විනාඩි 15යි. පැයක් කියන්නේ විනාඩි 60යි. 60න් 4 එකක් කියන්නේ විනාඩි 15. විනාඩි 15ක් මේක නතර කරගෙන ඉඳලා තියෙනවා. හරිද? ඒකට මම ඕනම් කෙටි ක්‍රමයක් කියනවා. මෙන්න මේ සමීකරණය ගන්න පුළුවන්. අපි ඊට උඩට දාන වේගයන් අතර වෙනස ඉර යටට දානවා වැඩි වේගය. එහෙම නැත්නම් නතර නොකර ගියා නම් වේගය. නතර නොකළ විට සාමාන්‍ය ඇවරේජ් ස්පීඩ් එක. ඕක ගුණ කරනවා විනාඩි වලින් එන්නේ හින්දා 60. හරිද? එතකොට වේගයන් අතර වෙනස අපි දන්නවා පැයට කිලෝමීටර් නවත්ත නැතුව ගියා නම් 80යි නවත්තපු හින්දා 60යි. එතකොට වෙනස එනවා 20යි. 80න් 60ක් ගියාම 20යි. වැඩි වේගය වෙන්නේ 80යි නතර නොකළ ගියා නම් වේගය. එතකොට ඒක 60න් ගුණ කරනවා 4යි 1යි 60 බෙදීම 4 කියන්නේ විනාඩි 15. ඒත් වෙනවා ඒක. හරි. ඒ වගේම තව ගානක් මීටර් 100ක ධාවන තරඟයකදී අමල් විසින් බානුකව මීටර් 10කින් පරාද කරයි. තවත් එවැනිම මීටර් 100 තරඟයකදී බානුක විසින් චාමරව මීටර් 10කින් පරාද කරයි. එසේනම් අමල් සහ චාමර අතර මීටර් 100ක තරඟයක් පැවැත්වුවහොත් අමල් විසින් චාමරව මීටර් කීයකින් පරාද කරයිද? මේක බැලු බැලමට ලේසි කියලා පටලවා ගන්න පුළුවන් ගානක්. මේක ඉස්සෙල්ලාම කියනවා අමල් බානුක කියන දෙන්න ඉන්නවා. අමල් බානුක ඊළඟ සිද්ධියේදී කියනවා ඊළඟ තරගයේදී බානුක සහ චාමර. බානුක සහ චාමර. කියන්නේ මීටර් 100 තරගයක් තිබ්බොත් මීටර් 10කින් පරාද කරනවා. කියන්නේ මෙයා මීටර් 100 යනකොට මෙයා ගිහින් තියෙන මීටර් 90යි. හරිද? ඊට පස්සේ ඒ වගේම තවත් තරගයකදී බානුක විසින් චාමරව මීටර් 10කින් පරාද. කියන්නේ ඒ වගේම තවත් මීටර් 100 තරගයකින් බානුක 100ක් ගියොත් චාමර ගිහින් තියෙන මීටර් 90යි. හරි? ඒකට දැන් ගාන පටල ගත්තොත් මීටර් 20කින් පරිදි කියලා තමයි ගොඩක් කට්ටිය උත්තරේ දාන්නේ. ඒ උන්ට එහෙම නෙවෙයි. බලපුවහම මෙතන අවස්ථා දෙකක්. එතකොට අතර මේ දුරකාල වේගයට වඩා අනුපාත ආශ්‍රයෙන් තමයි මේක යන්නේ. ABC අපි එකම ලයින් එකකට ගත්තා. එකම තරඟයකට ගත්තා. මෙතන මීටර් 100 තරඟ දෙකක් තියෙනවා. මම මේක තනි මීටර් 100 තරඟයකට ගන්නවා. A සහ B අතර අනුපාතය 190යි. B සහ C අතර වෙනම 190යි. එතකොට අපි දන්නවා තනි අනුපාතයක් ගන්න මේ දෙක ගුණ කරා 100 වාරයක් 100 එතනට එනවා 10000ක් කියලා. එතන 100 වතාවක් 90යි බිඳුවේ 9000යි. එතන 8100යි. ඔය විදිහට තමයි අනුපාත ටික බෙදෙන්නේ. අපිට ඒක සුළු වෙනවා. මේ බිඳු දෙකට මේ බිඳු දෙකට මේ බිඳු දෙක ගියා. එතකොට 100ට 90ට 81 කියන අනුපාත වලට තමයි බෙදෙන්නේ. තුන් දෙනාම එකට ගත්තා. එතකොට ප්‍රශ්නේ අහන්නේ මොකද්ද?
ප්‍රශ්නේ අහන්නේ අමල් විසින් චාමරව මීටර් කීයකින් පරද්දනවද මීටර් 100 තරංගයක් තිබුණොත්. දැන් තුන් දෙනාම එකට දිව්ව තරංගයක් තිබුණොත් මේක තමයි රිසල්ට් එක. අමල් මීටර් 100ක් දුවනකොට බානුක 90ක් චාමර 81ක්. එතකොට අමල් චාමරව පරද්දලා තියෙන්නේ මීටර් 19කින්. මීටර් 19කින්. හරි. ඊළඟට අහන ප්‍රශ්නයක් මෙන්න මෙහෙම. මීටර් 400ක වෘත්තාකාර ධාවන පතයක A සහ B එකම ස්ථානයකින් එකම වේලාවක එකම දිශාවට ගමන් කරයි. A ගේ වේගය පැයට කිලෝමීටර් 20ද B ගේ වේගය පැයට කිලෝමීටර් 16ද වේ. ඔවුන් දෙදෙනා නැවත ආරම්භක ස්ථානයේදී එකිනෙකට හමුවන්නේ තත්පර කීයකට පසුවද? එහෙනම් මීටර් 400 ට්‍රැක් එකක් තියෙනවා. A සහ B කියලා දෙන්නෙක් ඉන්නවා. මේක පැයට කිලෝමීටර් කියලා තියෙන දෙක තප්පරයට මීටර වෙන්න ඕනේ. කියන්නේ A ගේ වේගය තප්පරයට මීටර 20යි B ගේ වේගය තප්පරයට මීටර 16යි කියලා. නැත්නම් අපි මේක කන්වර්ට් කරගන්න ඕනේ තප්පරයට මීටර වලට. මම පහසුවට මේක තප්පරයට මීටර 20යි කියලා ගන්නම්. එහෙම නැත්නම් උනන පැයට කිලෝමීටර් 20 නම් අපි 20 පහ බෙදීම 18න් ගුණ කරන්න වෙනවා. හරි. සුළු වෙන්නේ නැති හින්දා මම මේක තප්පරයට මීටර කියලා 20 ගන්නම්. හරි. දැන් කියන්නේ ආරම්භක ස්ථානයට එන්න කියන්නේ මෙතන තියෙන මීටර් 400ක් ගිහිල්ලා එන්න ඕනේ. ඒත් එන්න ඕනේ Bත් එන්න ඕනේ. අපි ගත්තොත් Aට යනවා මේ 400 ට්‍රැක් එකේ මීටර් 400 සම්පූර්ණ කාණ්ඩ වේගය 20යි. එතකොට දෙවතාවක් 20යි. එතකොට Aට යනවා තප්පර 20ක්. හරිද? ඒකම Bට බැලුවොත් දුරේ වෙනසක් නැහැ 400යි. එයාගේ වේගය 16යි. එතකොට 16 වතාව 8 වාරයක් 2යි 8 වාරයක් 5යි 50යි 1යි 25යි. Bට යනවා තප්පර 25ක්. හරිද? ආරම්භක ස්ථානයකට එන්න. එතකොට නැවත ආරම්භක ස්ථානයේ එකට හම්බ වෙන්නේ කොයි වෙලෙද කියලා නේ අහන්නේ. ඒක වෙඩිනේ යා ඉස්සල්ලාම එනවා තප්පර 20කින්. එයා ඊට පස්සේ තව තප්පර 5ක ඉස්සරහට යනකොට මෙයා B සෙට් වෙනවා මෙතෙන්ට ආරම්භක ස්ථානට. එතකොට එයාට තප්පර 25ක් ගිහලා ඔය විදිහට දෙන්නම එකට ආයේ සෙට් වෙන්නේ කොයි වෙලෙද කියලා බලන්න. උඩා පොදු ගුණාකාරයෙන් තමයි බලන්න වෙන්නේ. එතකොට 20 සහ කාලයන් ගියේ 20 සහ 25. උඩා පොදු ගුණාකාරය. මේක දෙකෙන් බෙදෙනවා. ඊට පස්සේ ආයේ දෙකෙන් බෙදෙනවා. ආයේ පහෙන් බෙදෙනවා 5යි 25යි. 1යි 5යි නැවත පහෙන් බෙදෙනවා. එතකොට අන්තිමට එනවා 5 වාරයක් දෙවතාවක් දෙක 100යි කියලා. කුඩා පොදු ගුණාකාරය 100යි කියලා එනවා. කියන්නේ නැවත තප්පර 100කදී තමයි තප්පර 100කට පස්සේ තමයි මේ දෙන ආයේ ආරම්භක ස්ථානයේදී හම්බෙන්නේ. ඒකට උත්තරේ තප්පර 100යි. ඊළඟට තව ගණනකට යමු. එකම ස්ථානයක සිට විනාඩි 12ක පරතරයකින් වෙඩිමුර දෙකක් තබයි. එම ස්ථානයේ දෙසට දුම්රියකින් එන මිනිසෙකුට දෙවෙනි වෙඩිහඬ ඇහෙන්නේ පළවෙනි වෙඩිහඬ ඇසී විනාඩි 11කට පසුවය. ශබ්දයේ වේගය තප්පරයට මීටර් 330 නම් දුම්රියේ වේගය කීයද කියලා අහනවා. මේ ප්‍රශ්නේ මෙතනින් වෙඩි තියෙනවා පළවෙනි වෙඩිල්ල දෙවෙනි වෙඩිල්ල කියලා. දෙවෙනි එක තියෙන විනාඩි 12කට පස්සේ එතනින් නිරීක්ෂකෙක් එනවා මේ පැත්තට. පළවෙනි වෙඩිල්ල මේ හරියට එනවා. හරිද? ඇවිලා හරියට විනාඩි 12කට පස්සේ තමයි දෙවෙනි වෙඩිල්ල තියෙනවා කියන්නේ. හරිද? ඒ කියන්නේ පළවෙනි තව විදිහට කියනවා නම් පළවෙනි වෙඩිල්ල ඇහිලා මෙයා එතනම නැවතුණොත් තව විනාඩි 12කින් තමයි මෙයාට වෙඩිල්ල ඇහෙන්න ඕන. හරි විනාඩි 12ක ඇහෙන්න ඕනේ. නමුත් මෙයාට ඇහිලා තියෙන්නේ විනාඩි 11කට පස්සේ. ඒ ඇහෙන්න හේතුව තමයි මෙයා මේ දිහාවට ගමන් කරන ඉඳලා. ඒ කියන්නේ විනාඩි 11ක් ගිහින් තිනවා. මෙයා විනාඩි 11ක් තිස්සේ යම් දුරක් ගියා. අපි හිතමු මෙතෙන්ට කියලා. විනාඩි 11ක් මේ දුම්රිය මෙතෙන්ට ගියා. මෙන්න මෙතන යම් දුරක් තියෙනවා. අපි කියමු මේක D කියලා. ඔය D කියන දුර
මේ දෙවෙනි වෙඩිල්ලේ සද්දේ මෙයා ගාවට එන්න ඕනේ. හරිද? තව ඉතින් කියනවා ඒ කියන්නේ ශබ්දේ කොහොමත් විනාඩි 11ක් දුර ඇවිල්ලා තිනවා. හරිනම් මෙතන තියෙනවා ශබ්දය විනාඩි 12කින් යන දුර තියෙනවානේ මෙතන කොච්චිට. හරිද? කියන්නේ 330 වතාවක් 12 වතාවක් 60 විනාඩි 12 ඒක තප්පර ගන්න 60 ගුණ කරා. තප්පරයට මීටර 330යි. ඒ වගේ තප්පර මේ වගේ ප්‍රමාණයක් තියෙනවා. ඔන්න ඔය දුරක් තියෙනවා. නමුත් ශබ්දයට යන්න උනේ විනාඩි 11යි. කියන්නේ තප්පර 60ක්. තප්පර 60ක් යන්න උන්නේ. තප්පර 60ක් යන්න උන්නේ නැහැ කියලා කියන්නේ ඒ තප්පර ඒ කියන්නේ ශබ්දයේ තප්පර 60කදී යන කාලය දුම්රිය වේගය විසින් කවර් කරලා තියෙනවා. හරි? ඒක තමයි මෙතන කියන්නේ. ඒ කියන්නේ තප්පර 60ක් එහෙම නැත්නම් විනාඩි 1ක්. අපි මේක තප්පරෙන් තප්පර 60කදී යන කාලය දුම්රියේ වේගය විනාඩි 11ක්. ඒ කියන්නේ 11 වාරයක් 60ක්. කොහොමද 60ට කැපිලා යනවනේ. හරි? ගිහිල්ලා කවර් කරලා තියෙනවා. ඒතකොට වේගය එනවා 330 බෙදීම 11ක්. ඒ කියන්නේ තප්පරයට මීටර 30ක වේගෙන් කොච්චි ඇවිල්ලා තියෙනවා. හරිද? මම මේකේ ඇනිමේෂන් එකක් දාන්නම්. ඒකත් පොඩ්ඩක් බලන්න. එතකොට තවත් තේරෙයි. ඒ ඉවර කරේ අපි රජයේ තරඟ විභාග සඳහා වෙන IQ පේපර් එකට එන දුරකාල වේගය කියන මාතෘකාව සම්පූර්ණයෙන් අපි කොටස් දෙකක් විදිහට අවසන් කරලා දිනවා. හරි එහෙනම් කියපු දේවල් තේරුණා කියලා හිතනවා. මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න පුළුවන්. channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඊළඟට මම දෙන්න බලාපොරොත්තු වෙනවා තවත් IQ සිංහල සහ general knowledge අදාළ වීඩියෝස් නුත් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන හින්දා channel එක subscribe කරලා තියාගන්න. bell icon එකත් click කරලා තියාගන්න. එතකොට ඔය කට්ටියට වීඩියෝස් දාපු ගමන්ම notification එකක් ගෙන්න ගන්න පුළුවන්. හරි එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.